දිනෙහි කොටස් වෙළඳපොළ විශ්ලේෂණය වෙතයි මේ අවධානය. හර්ෂී ඕගත්‍රී 2025 මාර්තු 18 වන දින සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ එකක 15394ක් දක්වා 1.6.3ක ප්‍රතිශතයකින්ද S&P SL 20 මිල දර්ශකයෙහි ඒකකගේ ඒකක 4586ක් දක්වා 1.6.4ක ප්‍රතිශතයකින්ද පහළ ගොස් තිබෙනවා. හර්ෂී අද දිනේ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් වූ අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ලෙස වාර්තා වූයේ රුපියල් බිලියන 5455ක්. එවැගේම විදේශීය ගනුදෙනු වෙත අවධානය යොමු කරන විට විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 54ක් වාර්තා වූ අතර ඒ මුළු පිරිවැටුමෙන් 3.1ක ප්‍රතිශතයක් ලෙසද විදේශීය විකුණුම් රුපියල් මිලියන 104ක් වූ අතර ඒ මුළු පිරිවැටුමෙන් 5.9ක ප්‍රතිශතයක් ලෙසයි වාර්තා වුණේ. ඒ වගේම 2025 මාර්තු මාස 18 වන අද දිනට ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ බ්‍රවුන්ස් බීච් හොටෙල් සමාගම. ඉන්පසු පිළිවෙලින් HNB ෆයිනෑන්ස්, මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්, ටී ස්මෝල් හෝල්ඩර් ෆැක්ටරිස් සහ ටැන්ගරීන් බීච් හොටෙල්ස් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම අද දිනේ මිල ගණන් පහළ ගිය සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ SMB ෆයිනෑන්ස් සමාගම. ඉන්පසු පිළිවෙලින් ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස්, SMB ෆයිනෑන්ස්, සෙලින්කෝ හෝල්ඩින්ග්ස් සහ ලී හෙඩ් සමාගම් ඉදිරියෙන් සිටිනවා. අද දිනේ තුල සමස්ත මිල දර්ශකයේදී ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ සමාගම් අතර ප්‍රමුඛත්වයේ මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් හිමි කර ගනිද්දී ඉන්පසු පිළිවෙලින් ඩාලොග් ඇක්සියාටා, සනස ඩිවලොප්මන්ට් බැංක්, නවලෝක හොස්පිටල්, ලෑන්ඩ් රිවර් යන සමාගම් ප්‍රමුඛත්වයේ ගනු ලැබුවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ සමාගම් අතර ප්‍රමුඛත්වය සෙලින්කෝ හෝල්ඩින්ග්ස් හිමි කර ගනිද්දී ඉන්පසු පිළිවෙලින් කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන්, හැටන් නැෂනල් බැංක්, නැෂනල් ඩිවලොප්මන්ට් බැංක් සහ ජෝන් කීල්ස් හෝල්ඩින් යන සමාගම් ප්‍රමුඛත්වයේ ගනු ලැබුවා. ඒ අනුව සමස්තයක් ලෙස බලන විට අද දිනෙහි කොටස් වෙළඳපොළෙහි පහළ යාමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙවන්ම වූ සාරාංශගත තොරතුරුත් සමගින් හෙටත් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.